SL මිනිටෙක් channel එකට එකතු වෙච්ච ඔයා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ යම් යම් අවස්ථාවල භාවිතා කරන්න පුළුවන් පියුස් වර්ග සහ ඒ වගේම පියුස් එකක් පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් සම්බන්ධව. ඉතින් ඔයා දන්නවා ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල වගේම යම් විදුලි පරිපථවලත් ඒ වගේම වාහනවල වයරින් පද්ධතිවලත් ආරක්ෂාවට තමයි මේ පියුස් එකක් සම්බන්ධ කරන්නේ. AC විදුලිය වගේම DC කරන්ට් එක භාවිතා වන අවස්ථාවලත් අවශ්‍ය ඇම්පියර් රේන්ජ් එකට අනුව පියුස් එකක් භාවිතයට ගනු ලබනවා. ඉස්සෙල්ලාම මේ පියුස් වර්ග මම ඔයාට හඳුන්වලා දෙන්නම්. මේ වම් පැත්තේ තියෙන පියුස් දෙකම උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ කුඩාවට තියෙන 4S පියුස් එක වෝල් පෑන් සහ ස්ටෑන්ඩ් පෑන් වල වයින්ඩින් එක ආරක්ෂා වීම සඳහා දාලා තියෙනවා. දැන් මේකේ වාට බලන්න පුළුවන් සෙල්සියස් අංශක 145යි කියලා සටහන් කරලා තියෙනවා. දැන් මේ තියෙන පියුස් එක රයිස් කුකර් වල සහ අයන් වල ඔයාට දකින්න පුළුවන්. මේකේ නම් සෙල්සියස් අංශක 185ක උෂ්ණත්වයකට ඔරොත්තු දෙන බව සහ වෝල්ටේජ් එක 250 දක්වාත් ඇම්පියර් එක 10 දක්වාත් සටහන් කරලා තියෙනවා. ඊළඟට මේ ග්ලාස් පියුස් එක වැඩි වශයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ වල ආරක්ෂාවට දකින්න ලැබෙනවා. මෙන්න මේ පියුස් එක අපට ප්ලග් ටොප් වල දකින්න පුළුවන්. මේකේ ඇම්පියර් 13ක් සටහන් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ දකින්න ලැබෙන පියුස් එක පැනල් බෝඩ් වල තමයි දකින්න ලැබෙන්නේ. මේක ඇම්පියර් 13 ප්ලග් ටොප් එකට එන පියුස් එකට වඩා තරමක් විශාලයි. මේ වර්ගයේ පියුස් නම් වාහනවල දකින්න පුළුවන් වයරින් සිස්ටම් එකේ. ඒත් එක්කම මේ පියුස් වර්ගය බ්ලෙන්ඩර් වල ඔයා දැකලා ඇති. මෝටර වලත් දකින්න පුළුවන් ඕල් අවුට් ස්විච් එක කියලා අපි කියනවා. උපකරණයේ භාවිතයේදී වයින්ඩින් එක අධිකව රත් වුණොත් ඕෆ් වෙනවා. වයින්ඩින් එක උෂ්ණත්වය නෝමල් වුණාම ඔන් කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ පියුස් වර්ගය වාට පේනවා ඇති. මේ වර්ගයේ සෙරමික් පියුස් ඇම්පියර් 63 100 160 200 250 400 630 ආදී වශයෙන් දකින්න ලැබෙනවා. මේ පියුස් වර්ග ලෝ වෝල්ටේජ් වල වගේම හයි වෝල්ටේජ් වලත් භාවිතයට ගනු ලබනවා. මෙහිදී HRC පියුස් කියලා මේවට හඳුන්වනවා. ලෝන් ෆෝම් එකේදී high rupturing capacity පියුස් කියලා තමයි කියන්නේ. මේ DDLO පියුස් වර්ගය නම් high tension power line වලට තමයි වැඩි වශයෙන් භාවිතා කරන්නේ. ලෝන් ෆෝම් එක drop down lift operate කියලා කියනවා. මේ පියුස් වර්ගයත් ඇම්පියර් එක අඩු වැඩි වශයෙන් පවතිනවා. මේක නම් ඇම්පියර් 100 පියුස් එකක්. දැන් මේ පියුස් චෙක් කරන ආකාරය පිළිබඳව අපි බලමු. ඔයාට ඉස්සෙල්ලාම කියා දෙන්නම් ඉතා සරල ක්‍රමයක්. ඒ තමයි මෙන්න මේ විදියට පියුස් එක පැත්තක සිල්වා කැප් එකෙන් අල්ලගෙන අනිත් සිල්වා කැප් එක පෝන් එක උඩ ටච් කරන්න. මේ වෙලාවේදී පියුස් එක හොඳ තත්ත්වයේ තියෙනවා නම් පෝන් එක ටච් වෙන්න ඕන. ඒ වගේම තමයි පියුස් එක පිච්චිලා නම් පෝන් එක ටච් වෙන්නේ නැහැ. මේ ආකාරයට ඔයාට මේ ග්ලාස් පියුස් එක හා සෙරමික් පියුස් එක චෙක් කරගන්න පුළුවන්. ඊළඟට බලමු මල්ටිමීටරේ භාවිතා කරලා පියුස් එක චෙක් කරගන්නේ කොහොමද කියලා. මේ අවස්ථාවේදී ඇනලොග් මල්ටිමීටරය හෝ ඩිජිටල් මල්ටිමීටරය යන දෙකෙන් එකක් භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඩිජිටල් ක්ලැම්ප් මීටරේ භාවිතා කරන්නත් පුළුවන්. අපි කියන්නේ ක්ලිප් ඔන් මීටරය කියලා. මේ මොන උපකරණය භාවිතා කරත් ක්‍රම දෙකකට ඕනම් වර්ගයේ පියුස් එකක් චෙක් කරන්න පුළුවන්. ඒ තමයි කන්ටිනියුටි අවස්ථාව සහ ඕම්ස් අගය භාවිතා කරලා පරීක්ෂා කරන විදිය. පළමුවට බලමු අපි කන්ටිනියුටි අවස්ථාවෙන්. මෙහිදී ප්‍රොබ් දෙක ඉස්සෙල්ලා මම චෙක් කර ගන්නවා. පහලින්ම තියෙන
පියුස් දෙක දැවි ගිය පියුස් දෙකක්. ඒත් එක්කම බලමු උඩින් තියෙන පියුස් දෙකම හොඳයි. ඒ හින්දා බීප් නාදයක් ඇහෙනවා. ඊළඟට බලමු ඕම්ස් අගය භාවිතා කරලා පියුස් එකක් චෙක් කරගන්නේ කොහොමද කියලා. එහිදීත් මම පළමු වරට ප්‍රොබ් දෙක චෙක් කරගන්නවා. මේ විදියට එක මත එක තියලා පහලින් තියෙන පියුස් දෙකම ඒ දැවි ගිය පියුස් දෙකක්. ඒ වගේම ඉහලින් දිස්සන පියුස් දෙකම හොඳ තත්ත්වයේ තියෙන පියුස් දෙකක්. ඒක නිසා ඩිස්ප්ලේ එකේ යම් අගයක් පෙන්වුම් කරනවාට පේනවා ඇති. මේ අගය උපකරණයේ සහ පරිපතේ තියෙන පියුස් එක හැන්ඩල් කරන ඇම්පියර් ගාන අනුව වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ පියුස් වර්ග උපකරණයේ හෝ පරිපතේ ආරක්ෂාව තහවුරු වුණ පරිදි ඇම්පියර් රේන්ජ් එක කැල්කියුලේට් කරලා තමයි දාලා තියෙන්නේ. ඉදිනදා භාවිතා වෙන කුඩා සෙරමික් හා ග්ලාස් පියුස් එකක් චෙක් කරන්න පුළුවන් තවත් සරල ක්‍රමයක් බලමු. ටෙස්ට් ට්‍රේ මේ විදියට ස්විච් සොකට් එකේ දකුණු පැත්තේ තියෙන බේස් එකට තියලා පියුස් එකේ එක පැත්තක් සිල්වර් කැප් එකෙන් අල්ලගෙන අනිත් පැත්ත ටෙස්ට් ට්‍රේට ටච් කරන්න. මේදී පියුස් එක හොඳයි නම් ඒ ටෙස්ට් ට්‍රේ බල්බ් එක දැල් වෙන්න ඕන. පියුස් එකක් චෙක් කරගන්න තවත් ක්‍රමයක් මම කියා දෙන්නම්. ඒ තමයි DC හෝ AC සීරියස් ලැම්ප් එකෙන් චෙක් කරන්න පුළුවන්. මේදිත් සිද්ධ වෙන්නේ පියුස් එක හොඳ මට්ටමේ තියෙනවා නම් බල්බ් එක දැල් වෙනවා මේ විදියට. නැත්තම් මේ සීරියස් ලැම්ප් එක දැල් වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඕනම වර්ගයේ පියුස් එකක් චෙක් කරගන්න ක්‍රම කිහිපයක් මම ඔයාලට කියා දුන්නා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරලා subscribe බටන් එකත් ප්‍රෙස් කරලා තියාගන්න කියලා ආදරයෙන් ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන නම් ඔයාට good luck.